හරි. දුවේ පුතේ දැන් මේ ඕගොල්ලන්ට වාර විභාගය ළඟ ළඟ වෙනවා. එතකොට මෙන්න මේ වාර විභාගයේදී හරිද විශේෂයෙන්ම 12 ශ්‍රේණියේ පළවෙනි වාර විභාගයට මුහුණ දෙන කට්ටිය ඇතුළුව හරිද මෙන්න මේ විෂය කොටස 13 වසරේ හිටියත් අහුවෙලා නැති කට්ටියන්ට ඉතාමත් සරලව තේරුම් ගන්න පුළුවන් විදියට අපේ මෙන්න මේ බයොලොජි නැත්නම් ජීව විද්‍යා ශාස්ත්‍රයේ මේ විෂය ධාරාවේ තියෙන අමාරු මාතෘකා ටිකක් අපි හරි සරලව කතා කරගෙන යනවා. අමාරු වගේම වැදගත් මාතෘකා. හරිද? එතකොට මෙන්න මේ අපි කතා කරන්න ඉන්න සෙට් එකේ ඒ ටික කවර් කරගෙන යනවා. දැන් මේ ළඟ මොකක්ද වෙන්නේ? පළවෙනි වාර විභාගය එනවා. සාමාන්‍යයෙන් පුතේ පාසල් පද්ධතිය මගින් පවත්වන වාර විභාගවලට මූල දීම අතිශය වැදගත්. ඒක තමයි අපි ක්‍රමානුකූලව තමයි මොනවද අවසාන විභාගෙට යා යුත්තේ. දැන් කවුරු කෙනෙක් එහෙම හිතාගෙන ඉන්නවනම් වාර විභාග 6ක් තියෙනවා. වාර විභාග 6ටම යන්නේ නැහැ. අවසාන එක්සෑම් එකේ ගිහිල්ලා මොකද කරන්නේ? ලොකු දෙයක් කරන්න හිතාන ඉන්නවා. එහෙම කරන්න බෑ. හරිද? කරන්න බෑ නෙමෙයි. එහෙම අමාරුයි කරන්න. එතකොට අපි පියවරෙන් පියවර 12 ශ්‍රේණියේ සහ 13 ශ්‍රේණියේ තියෙන වාර විභාග වලට විතරක් හරි ගිහිල්ලා ඒ ටික හරි පිළිවෙලට කරනවා නම් පුතේ කාලයකට සැරයක් අපි ඉන්න තත්ත්වය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පාසල් මගින් පවත්වන වාර විභාග අතිශය වැදගත්. මම නම් කියන්නේ ඕගොල්ලන් පාසල් ගියත් නොගියත් අනිවාර්යෙන් වාර විභාග පේපර් එකක් ලියන්න පුරුදු වෙන්න. නැත්නම් ඉස්කෝලේටම ගිහිල්ලා ඒක ලියනවා නම් මාර වටිනවා. හරිද? මොකද මේ විභාගයේ තියෙන පරිසරය තුල පේපර් එකක් ලියන එක මොන ක්ලාස් එකකින් පේපර් එකක් ලියනවටත් වඩා ගොඩාක් වටින දෙයක්. ඒ නිසා ඔයාලා ඒක තේරුම් ගන්න බලන්න. කොහොම නමුත් මම දැන් මේ කරන්න ඕගොල්ලන්ව මේ එකක් 12 ශ්‍රේණියේ ඉන්න කට්ටියන්ගේ වාර විභාගයට ඕන පාඩම් වලට පුරුදු කරන එක වගේම 12 හෝ 13 ශ්‍රේණිය වල සිටින හෝ වරක් හෝ දෙවරක් විභාගයේ ලියලා තියෙන කට්ටියන්ට නොතේරුණු කොටස් ඕගොල්ලන්ට තේරුම් කරලා දෙන්න. ඒ යටතේ මම මුලින්ම පුතේ ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන වැදගත්ම කොටස් ටිකක්. එකක් තමයි ආලෝක ප්‍රතික්‍රියාව, අනිත් එක තමයි කැල්වින් චක්‍රය, ඊට පස්සේ සීපෝ යාන්ත්‍රණය වගේ දේවල්. එතකොට මම මෙතනදී මුලින්ම ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව පිළිබඳව. හැබැයි පුතේ ඊට ප්‍රථමයෙන් මෙන්න මේ ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ කොහෙද? ඒ සඳහා බලපාන අනිකුත් සාධක මොනවද වගේ දේවල් පිළිබඳව මම ඕගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරනවා. මේ බලන්නකෝ. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ සංවෘත්තීය ප්‍රතික්‍රියාවක්. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍යය තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. කාබන් ඩයොක්සයිඩ් එයා ගන්නේ වායුගෝලීය වාතයෙන් ශාක පත්‍රවල තියෙන මොනවාරද? පූටිකා හරහා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණයට ඕන ජලය හා khනිජ නැත්නම් ජලය ගන්න කොහෙන්ද? පාංශු ද්‍රාවණයේ මුල් හරහා සහ මූල කේශාල හා ගන්න ජලය පත්‍රයට එනවා. ඊළඟට අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කරන්න සූර්යාලෝකය. එහෙමත් නැත්නම් ආලෝකය කියන්නේ ඉතාමත් වැදගත් සාධකයක්. මෙන්න මේ ආලෝකය අවශෝෂණය කරන්න උදව් වෙන්නේ හරිත ලවවල තියෙන හරිත ග්‍රානා එහෙමත් නැත්නම් තෛල කොයිඩ වල තියෙන ප්‍රභා පද්ධති වලින්. එතකොට පුතේ අපි දැන් ඔන්න ඔතන ඉඳන් මේක පැහැදිලි කරගෙන යමු පොඩ්ඩක්. ඔන්න බලන්න අපි ගත්තොත් එහෙනම් මොකක්ද මේ විදිහට හරිත ලවයේ තියෙනවා. හරිත ලවය කියන්නේ මෙහෙම උත්තර ස්වරූපයක් ගන්න මොනවද? සෛලයින් රේඛාවක්. මේක දිත්තපටල ඉන්ද්‍රිකාවක් කියලාත් ඕගොල්ලෝ දන්නවා. හරිද? දිත්තපටල ඉන්ද්‍රිකාවක්. එතකොට පුතේ මෙන්න මේ වගේ මේ විදිහට මොනවද? ග්‍රානා. ඒ කියන්නේ තෛල කොයිඩ පටල එක මත එක පිහිටලා තියෙන ග්‍රානා සෙට් එකක් තියෙනවා. ඒවා මේ විදිහට අන්තර්ගාමී සූස්තර වලින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා දායක වෙන මොනවද? ප්‍රභා සංශ්ලේෂී වර්ණක පිළිටන්නේ අපි ගත්තොත් එහෙම පුතේ මෙන්න මේ තෛල කොයිඩ පටල මත. ඒ කියන්නේ මම මේ තියෙන එක තෛල කොයිඩයක් විශාල කරලා ඇන්දොත් මෙන්න මේ විදිහට තියෙනවා. හරිද? තෛල කොයිඩ තියෙනවා. අන්න ඒ තෛල කොයිඩ පටල මත තමයි දරුවනේ මොනව පිහිටන්නේද? මෙන්න මේ තියෙන මොනවද? අන්න ප්‍රභා සංශ්ලේෂී වර්ණක වලින් සැදුම්ලත් ප්‍රභා පද්ධති තියෙන්නේ. එතකොට මේ බලන්නකෝ ප්‍රභා සංශ්ලේෂී වර්ණක ගත්තාම හරිද? ප්‍රභා සංශ්ලේෂී වර්ණක ගත්තාම පුතා අපිට ආකාර දෙකකට බෙදන්න පුළුවන්. හරිත ශාකවල හම්බ වෙන. හරිද? මොනවද? එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කරන ඒවාත් හරිත ශාකවල හම්බෙන ඒවා
වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි දරුවෝ මොනවද? අන්න කියනවා මොනවද? ක්ලෝරොෆිල් වර්ණක කියලා. මොනවද කියන්නේ පුතේ? එකක් ක්ලෝරොෆිල් වර්ණක කියලා කියනවා. හරිද? අනිත් එක තමයි පුතේ මොනවද? කැරටිනොයිඩ් වර්ණක. මොනවද? කැරොටිනොයිඩ් වර්ණක කියලා කියනවා. ඔන්න ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් මොනවද? හරිත ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සඳහා දායක වන ප්‍රභා සංශ්ලේෂී වර්ණක. නැත්නම් ඔබට ඕන අපිට හරිතප්‍රද වර්ණක කියලා කියන්නත් පුළුවන්. එතකොට ක්ලෝරොෆිල් වර්ණක විදිහට පුතේ දායක වෙනවා වර්ග දෙකක්. එකක් තමයි ක්ලෝරොෆිල් A, අනිත් එක තමයි මොනවද? ක්ලෝරොෆිල් B. එහෙනම් බලන්නකෝ. ක්ලෝරොෆිල් වර්ණක ආකාර දෙකක් තියෙනවා. එකක් ක්ලෝරොෆිල් A, අනිත් එක පුතේ ක්ලෝරොෆිල් මොකක්ද? B. හරිද? මෙන්න මෙයාලා දායක වෙනවා. ඊට පස්සේ කැරටිනොයිඩ් වර්ණක විදිහට තියෙනවා එකක් කැරෝටින්, අනිත් එක තමයි මොනවද පුතේ? සැන්තොෆිල් කියලා කියන්නේ. හරිද? සැන්තොෆිල්. එහෙනම් බලන්නකෝ මොනවද වර්ණක දෙක? ක්ලෝරොෆිල්, ඒ කියන්නේ එකක් ක්ලෝරොෆිල් වර්ණක, අනිත් එක කැරටිනොයිඩ් වර්ණක. ක්ලෝරොෆිල් වර්ණක තියෙනවා ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B කියලා. කැරටිනොයිඩ් වර්ණක තියෙනවා කැරෝටින් සහ සැන්තොෆිල් කියලා. තේරුණාද? එතකොට පුතේ හරිත ශාකවල තියෙන මේ ප්‍රභා සංශ්ලේෂික වර්ණ අතරින් ප්‍රභා සංශ්ලේෂණය සඳහා වඩා වැදගත්ම එක වෙන්නේ මෙන්න මේ කියන ක්ලෝරොෆිල් A. හරිද? ක්ලෝරොෆිල් A තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාදාමය සඳහා වඩාත්ම වැදගත් වෙන වර්ණකය. එතකොට ඔන්න ඕක අනුසාරයෙන් ඕගොල්ලන්ට දීලා තියෙන එකක්, ඒ තමයි මොකක්ද? ක්ලෝරොෆිල් ආලෝකය මගින් උද්දීපනය කියන එක. බලන්නකෝ අපි ඔන්න ඕවගේ ඉඳන් පොඩ්ඩක් අල්ලගෙන යමු. මොකද මේවා ඉතාමත් වැදගත් කොටස්. ඕගොල්ලන්ට හරියට වටිනවා. හරිද? එහෙනම් බලන්න පුතේ අපි මෙන්න මේ තියෙන කතන්දර ටික ඉතාමත් සරලව ඉස්සරහට කතා කරගෙන යමු. මම මෙතනදී සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් අරගෙන මේවා ඉතාමත් සරල කරගෙන පැහැදිලි කරනවා. මොකද අපි භෞතික පන්තියකදී ළමයෙක්ට පැහැදිලි කරනවා නම් අපි මේ ළමයාත් එක්ක ළඟ ගැටෙනවා. නමුත් මේ විදිහට මොනවාද පුතේ අපි විද්‍යුත් මාධ්‍ය හරහා කතා කරද්දී නැත්නම් අපි කියනවා නේද මොනවද? සෝෂල් මීඩියා හරහා කතා කරනකොට YouTube වෙන්න පුළුවන්, Zoom වෙන්න පුළුවන්. දැන් මේ වගේ දේවල් හරහා කතා කරනකොට අපි ළමයා ළඟ නැහැ. ඒ නිසා ඉතාමත් සරල තැන ඉඳන් තමයි පුතේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ නිසා හොඳට ඔළුවට දාගන්න. එහෙනම් බලන්නකෝ මොකද්ද මේ කියන ක්ලෝරොෆිල් ආලෝකය මගින් උද්දීපනය වීම. හරිද? ඔතන ඉඳන් පැහැදිලි කරගෙන යන් අපි කතාව බලන්න. එහෙනම් මොනවද? ක්ලෝරොෆිල්. හරිද? ක්ලෝරොෆිල් ආලෝකය මගින්, හරිද? ආලෝකය මගින් උද්දීපනය වීම. හරි? උද්දීපනය වීම. දැන් මේවා හරියටම ඔලුවට දාගත්තේ නැති ළමයි ඕන තරම් ඉන්නවා. අර කටපාඩම් කරගෙන යන හිතාගෙන ඉන්න කට්ටිය. එහෙම එපා පුතේ. බලන්න දැන් මම මේක කියලා දුන්නාම කොච්චර සරලව මේක ගොඩ දාන්න පුළුවන්ද කියලා. ඔයාලා දන්නවා පුතේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා වඩාත්ම වැදගත් වෙන්නේ ක්ලෝරොෆිල් A අණු. එහෙනම් මෙහෙම හිතන්නකෝ. ඔන්න තියෙනවා හරිද? ක්ලෝරොෆිල් A අණුවක්. මොනවද තියෙන්නේ? ක්ලෝරොෆිල් A අණුවක් තියෙනවා. හරි? ක්ලෝරොෆිල් මොනවද තියෙන්නේ? A අණුවක් තියෙනවා. හරිද? ක්ලෝරොෆිල් A අණුවක් මෙතන අන්තර්ගත වෙනවා. එතකොට පුතේ මේ ක්ලෝරොෆිල් A කියලා හිතන්න. ඒනේ තියෙන්නේ. මෙයාට පුළුවන් මොනවා කරන්නද? ආලෝක ශක්තිය අවශෝෂණය කරන්න. මොනවා කරන්න පුළුවන්ද? ආලෝක ශක්තිය අවශෝෂණය කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ දන්නවා පුතා ආලෝකය කියන එක එන්නේ කොහොමද? ආලෝකය. හරිද? ඕගොල්ලන්ට මේ කෙමිස්ට්‍රි වල නම් හොඳටම කියලා දෙනවා. දැන් ආලෝකය කියන්නේ වෙන්නේ ශක්ති පැකට් විදිහට. මොනවද ශක්ති පැකට්? ඒගොල්ලන් ඒකට සූත්‍රයකුත් කියලා දෙනවා. මොකද E = hs කියලා. නැත්නම් E = hc බෙදීම ලැම්ඩා කියලා. හරිද? එහෙනම් ආලෝකයේ එන්නේ ශක්ති පැකට්. අන්න ඒකට අපි කියනවා ෆෝටෝන කියලා. ප්‍රෝටෝන නෙමෙයි. ප්‍රෝටෝන කියන්නේ පුතේ අපි දන්නවා මොනවද? කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුක තියෙන උපපරමාණුක අංශුවක්. හැබැයි මෙතන ඉන්නේ ෆෝටෝන. හරිද? ඒ කියන්නේ ශක්ති පැකට් විදිහට එනවා ෆෝටෝන. ඔන්න ඔය ෆෝටෝන වල තියෙන ශක්තිය මේ ක්ලෝරොෆිල් වලට මොනවා කරන්න පුළුවන්ද පුතේ? අවශෝෂණය කරන්න පුළුවන්.
එහෙම අවශෝෂණය කරපුවාම මෙන්න මේ අඩු ශක්ති මට්ටමක හිතන්න මෙයා ඉන්නේ මොන ශක්ති මට්ටමකද? අඩු ශක්ති මට්ටමක. හරිද? අඩු ශක්ති මට්ටමක තමයි ඉන්නේ. හරි? අඩු ශක්ති මට්ටමක ඉන්න කෙනෙක් එයා ආලෝක ශක්තිය අවශෝෂණය කරපුවාම ඒ කියන්නේ මේ ශක්ති පැකට් අවශෝෂණය කරපුවාම දරුවනේ මොකක් වෙනවද? ඉහළ ශක්ති මට්ටමකට යන්න පෙළඹෙනවා. මොන ශක්ති මට්ටමකද? ඉහළ ශක්ති මට්ටමකට. එතකොට අන්න ඒ විදිහට දැන් මේ තියෙන ක්ලෝරොෆිල් එක මොකද වෙන්නේ? ක්ලෝරොෆිල් A එක ඉහළ ශක්ති මට්ටමකට යනවා. හොඳට මතක තියාගන්න. දැන් එහෙනම් මෙයා මොන ශක්ති මට්ටමකට ගිහිල්ලාද පුතා? අන්න ඉහළ ශක්ති මට්ටමකට ගිහිල්ලා. ඉහළ ශක්ති මට්ටමක දැන් මෙයා ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. හොඳට හිතන්න පුතේ මොනවා හරි දෙයක් අඩු ශක්ති මට්ටමක ඉන්නකොට එයා ස්ථායි. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව මෙයාගේ මොකද වෙන්නේ? ස්ථායි. අඩු ශක්ති මට්ටම ස්ථායි. හැබැයි පුතේ එයා වැඩි ශක්ති මට්ටමකට ගියපුවාම ඔය කියන අණුව ඊටමත් මොකද වෙන්නේ? අස්ථායි වෙනවා. හරිද? අස්ථායි වෙනවා. එහෙම අස්ථායි වුණාම එයා බලන්න එයාගේ තියෙන යමක් පිට කරන්න. ඒ නිසා පුතේ මෙන්න මේ ක්ලෝරොෆිල් A අණුවේ තියෙන මොනවා වෙනවද? ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මොනවා වෙනවද එහෙනම්? අධිශක්ති මට්ටමකට ආපු නිසා මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන මොනවා වෙනවද දරුවෝ? අන්න ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මොනවා පිට වෙනවද? ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඔය ඉලෙක්ට්‍රෝන ගන්නවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝග වලින්. මොන වගේද මේක ගන්නෙ? අන්න බලන්න. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන හරිද? ඉලෙක්ට්‍රෝන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝග. හරිද? ප්‍රතිග්‍රාහක සංයෝගයකින් ගන්නවා. ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් මේ ඉලෙක්ට්‍රෝනය ගන්නවා. පුතේ ඉලෙක්ට්‍රෝනය පිට කරපු නිසා හැදෙන්නේ ධන ආරෝපණයක්. මොන ආරෝපණයක්ද? ධන ආරෝපණයක්. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ ක්ලෝරොෆිල් A වලින් මොකක් අයින් වෙලා ගිහිල්ලාද? ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා ගිහිල්ලා. ඒ ඉලෙක්ට්‍රෝනය අයින් වෙන නිසා එයා මොකක් වෙනවද පුතේ? අන්න ක්ලෝරොෆිල් A ධන ආරෝපණයක් වෙනවා. හරිද? ක්ලෝරොෆිල් A කියන එක මොනවද? ධන ලෙස ආරෝපණය වෙනවා. එහෙනම් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? ඔක්සිකරණයක් වෙලා. තේරුණා නේද? කරද්දී මේ ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ. ඒක දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් අන්න ධන ලෙස ආරෝපණය වෙලා. දැන් මෙයා ඉන්නේ හැබැයි ඉහළ ශක්ති මට්ටමක. මේක අස්ථායි. ඒ නිසා මේ ක්ලෝරොෆිල් A අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයේ හමු වෙනකල් යනවා. හරිද? එහෙනම් එයා යන්නේ මොකක් මේව කරන්නද? අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයේ හම් වෙනකල්. එහෙනම් මෙයා මොකද වෙන්නේ? එහෙනම් අන්න යනවා අවසාන හරිද? ඉලෙක්ට්‍රෝන හරි ප්‍රතිග්‍රාහකයක් හම් වෙනකල්. ප්‍රතිග්‍රාහකයා හම් වෙනකල් යනවා. එහෙම යනකොට පුතේ මොකද වෙන්නේ? මේ ඉහළ ශක්ති මට්ටමක ඉඳලා පහළ ශක්ති මට්ටමකටයි එන්නේ. ඒ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට. එහෙම එනකොට මොකද වෙන්නේ පුතේ? වැඩි ශක්ති මට්ටමකින් ඉඳන් පහළ ශක්ති මට්ටමකට එනකොට එයාගේ තියෙන ශක්තිය මොකද වෙන්නේ? පිට වෙලා යනවා. එහෙනම් මේ වෙලාවේදී මෙයාගේ ශක්තිය මොනවා වෙනවද? පිට වෙලා යනවා. හරිද? අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ ශක්ති මට්ටමකින් නම් පහළ ශක්ති මට්ටමකට එනකොට එයාගේ ශක්තිය මොනවා වෙලා යනවද? මුක්ත වෙලා යනවා. ඊට පස්සේ පුතේ දැන් මෙන්න මෙයාගේ වෙන දෙයක් තමයි හරිද? මේ විදිහට ශක්තිය පිට කරපුවාම දැන් මෙයා ස්ථායි වෙනවා. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙන් අරගෙන ඔන්න ඔය කතන්දරේ තමයි මෙන්න මේ ක්ලෝරොෆිල් ධන ලෙස ආරෝපණය වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරද්දී. දැන් ඕක අපිට මෙන්න මේ විදිහට මතක තියාගන්නත් පුළුවන්. බලන්න කොච්චර ලස්සනද මේ ඔළුවට දාගන්න පුළුවන්ද කියලා. හරිද? මම හරිය සරලව ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කිව්වා. හිතන්නකො පුතේ ක්ලෝරොෆිල් A කියලා කියන්නේ ගමක ඉන්න අහිංසක දුප්පත් මිනිස්සෙක් කියලා. හරිද? ගමක ඉන්න අහිංසක දුප්පත් මිනිස්සෙක්. බලන්න එයා ආතේ සල්ලි නැහැ. ඒ කියන්නේ අඩු ශක්ති මට්ටමක ඉන්නේ. නමුත් එයාගේ ජීවිතේ එයාට පුළුවන් විදිහට හරි ස්ථායිව ගෙනියනවා. හරිද? නමුත් එයාලා හිතන්න එයාට එකපාරටම මොකක්ද සංවර්ධනයක්. ඒ කියන්නේ ලොතරැයියක් හදනවා කියලා විශාල මුදලක් ජයග්‍රහණය කරනවා. අන්න බලන්න දැන් එයා අනපේක්ෂිත විදිහට මොකද වෙන්නේ? විශාල මුදලක හිමිකාරීත්වය දරනවා.
හරිද? විශාල මුදලක හිමිකාරීත්වය. දැන් මොකද වෙන්නේ? ශනිකව එයා අඩු ශක්ති මට්ටමක ඉඳලා අන්න බලන්න මුදල් හම්බුනාම ඉතාමත් ඉහළ මට්ටමකට යනවා. ඔයාලා දන්නවද දරුවනේ මහන්සියෙන් හම්බ කරලා ඉතුරු කරලා ආයෝජනය කරලා විවිධ ක්‍රමවලින් පෝසත් වෙනවට වඩා එකපාරටම අනපේක්ෂිත විදිහට මුදල් ධනලාභයක් ලැබිලා පෝසත් වෙන මිනිස්සෙකුට ධනය රැක ගන්න හරි අපහසුයි. ඇයි දන්නවද පුතේ? මොකද අපිට ජීවත් වෙද්දී හොඳ මූල්‍ය විනයක් තියෙන්න ඕනේ. හැබැයි මූල්‍ය විනය නැත්තම් අපි අතර කොයිතරම් සල්ලි ආවත් වැඩක් නැහැ. දැන් සරලව අපි ලොකුවට ඉතින් මොනවද මේ කොමර්ස් එහෙමත් නැත්තම් ව්‍යාපාර අධ්‍යයන ගැන දන්නේ නැහැනේ. බයෝ කරන කට්ටියනේ. හැබැයි සරලව අපිට මේක තේරෙනවනේ. ඒ මොකද්ද? අතට එන මුදලට වඩා වැඩි මුදලක් අපේ ජීවිතේදී අපිට වියදම් වෙනවා නම් අපි ලොට්. මේ තේරුණා නේද? ඉතින් ඒ සරල સિદ્ધාන්තය අපිට තේරෙනවා නම් එච්චරයි. එතන ඉහළ අපිට ඔක හදාගෙන යන්න පුළුවන්. ලොකු කමන්තර ඕනේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් ඉදිරිය ජීවත් වෙන්න ඒ ටික ඇති. හරි ඒ ටික ඇතිනේ. දැන් මුට මොකද වෙන්නේ? මේ මිනිස්සයාට එක පාටම ධනයක් හම්බුනහම දැන් එයාට ශක්තිය ගොඩයි. නමුත් එයා මොකද කරන්නේ? එයාට තේරෙන්නේ නැහැ. දැන් බලන්න එන ඉහළ ශක්ති මට්ටමකින් එයා හරි අස්ථායි. හැම දෙයකම වියදම් කරනවා. හැම දෙයකම වියදම් කරනවා. ඉතින් එයා ගාව තියෙන දේවල් මොනවද වෙන්නේ? පිට වෙලා යනවා. තව තව කට්ටිය වගේ ලාභ ප්‍රයෝජන ගන්නවා. අවසානයේදී ඉහළ ශක්ති මට්ටමක ඉඳන් මෙයා දන්නේ නැතුව මෙයාගේ ධනෙ පිරිහිලා සමහර විට අර තිබ්බ ශක්තියටත් වඩා අඩු මට්ටමකට. ඒ කියන්නේ හිතියටත් වඩා දුප්පත් තත්වයකට පත් වෙන්න පුළුවන්. මොකද අධික ලෙස ධනය ලැබුණාම ඒ ආශ්‍රිතව නිර්මාණය වෙනවා. ඒක වියදම් කරන්න දුසිරිත් ඕන තරම් නේද? මත්ද්‍රව්‍ය වලට බැහැ වෙන්න පුළුවන්. කාන්තාසිරට ලොල් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නිසා අන්න එයා ඉහළ ශක්ති මට්ටමේදී නම් මොකද කරන්නේ? තමන්ගාව තියෙන ධනය, ඒ කියන්නේ ශක්තිය පිට කරමින් ආපහු මොකද වෙන්නේ? පළල ශක්ති මට්ටමකට එනවා. එහෙනම් ආපහු ඉතින් විස්තයි. හැබැයි වැඩේ තියෙන්නේ ළඟ තිබ්බ ශක්තිය නෑ. දැන් තේරෙනවද පුතේ? හරිද? ඔන්න ඔය කතන්දරයේ ආශ්‍රයෙන් හරි මේක ඔලිය දාගන්න බලන්න. තේරුණාද? හරි. එහෙනම් මොකද්ද? ක්ලෝරොෆිල් A මොනවද? අඩු ශක්ති මට්ටමක ඉන්නවා. එයා එතනදී ස්ථායි. නමුත් ආලෝකයේ තියෙන ශක්ති පැකට් ෆෝටෝන ඇවිල්ලා යා මොකද කරන්නේ? ඉහළ ශක්ති මට්ටමකට යනවා. එතකොට ක්ලෝරොෆිල් A මොකද වෙන්නේ පුතේ? ඉහළ ශක්ති මට්ටමේදී අස්ථායි නිසා ඉලෙක්ට්‍රෝන පිට කරලා, ඒ කියන්නේ ඔක්සිකරණයට ලක් වෙලා. තේරුණාද? මොකද්ද? ධන ලෙස ආරෝපණය වෙනවා. ඒ යන ඉලෙක්ට්‍රෝනේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගයකින් ගන්නවා. එතකොට මේක දැන් ඉහළ ශක්ති මට්ටමේදී අස්ථායිනේ. එයා අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් හම්බ වෙනකල් මොකද කරන්නේ? යාගේම ශක්තිය පිට කරමින් එනවා. එතකොට මෙතනදී හරිද? මෙතනදී බලන්න එහෙනම් අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයේ ඉලෙක්ට්‍රෝන ගන්නවනේ. එහෙනම් මොකක් වෙනවද පුතේ? අන්න එතනදී ඕගොල්ලන් ඔළුව හොඳට දාගන්න ඕනේ. මොනව වෙනවද පුතේ? ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ ඔක්සිහරණයක්. එතකොට ක්ලෝරොෆිල් එක වෙන්නේ මොනවද? ඔක්සිකරණයක්. හරිද? ඇයි ඒ? ක්ලෝරොෆිල් එකේ ඉලෙක්ට්‍රෝනය අයින් කරලා ඔක්සිකරණය වුණා. එතකොට මෙයා මොකද්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනය අරගෙන ඔක්සිහරණය වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. හරිද? ඔන්න ඕක තමයි පුතේ කතන්දරේ. හරිද? ඕක තේරුම් ගන්න ඔන්න ඔය විදිහට වෙනවා කියන එක. හරි? ඕකේ. දැන් බලන්න. ඒ කතන්දරේ හරි. හරි. ඒ කතන්දරේ හරි. ඕකේ පුතේ. එහෙනම් අපි මේ නෝට් එකත් කියවමු ඊට සමගාමීව. බලන්න පැහැදිලි කරගන්න එක උපේරම සරලව පැහැදිලි කරගන්න ඕනේ. බලන්න එහෙනම් නෝට් එකටත් යන් අපි හරිද? හැමෝම තමන් ගාව සම්පත්පොත තියෙනවා නම් සම්පත්පොත අරගෙන හරි බලන්න. හරි? ක්ලෝරොෆිල් A අණුවක් මෙදී ක්ලෝරොෆිල් A එකක් ෆෝටෝන අවශෝෂණය කර, ඒ කියන්නේ ශක්ති පැකට් අරගෙන උද්දීපනයට ලක් වෙනවා. හරි? ෆෝටෝන වලින් ලබාගත් ශක්තිය, ඒ කියන්නේ මේ වගේ ආපු ශක්තිය ක්ලෝරොෆිල් A අණුවේ, ඒ කියන්නේ මෙන්න මෙයාගේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටමකට ගෙනියනවා. නැත්තම් දක්වා ඉහළ නංවනවා. ඒ කියන්නේ අන්න බලන්න ශක්තිය අරගෙන මෙයා ඉහළ ශක්ති මට්ටමකට ගියා. ඉහළ ශක්තියක් රැගෙන යන මෙම උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ අර උද්දීපනය වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන කවුද? ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් විසින් මොනව කරනවද? ගන්නවා කියලා කියනවා. ඉන්පසුව ක්ලෝරොෆිල් A මොන ලෙසද පුතේ? ධන ලෙස ආරෝපණය වෙනවා. ඇයි ඒ? ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා. ඊළඟට උද්දීපනයට ලක් වූ අවස්ථාව අස්ථායි. බලන්න අඩු ශක්තියක ස්ථායි, ඉහළ එක අස්ථායි. අන්න බලන්න බැරි ඒවා මුල්
පහළ ශක්ති අවස්ථාවට පැමිණීමේදී උද්දීපනයට ලක් වූ ඉලෙක්ට්‍රෝන අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාට ළඟා වන තුරු. ඒ කියන්නේ මේ ඉහළට ගියපු ඉලෙක්ට්‍රෝන. හරිද? කවුද එහෙනම් මෙන්න මේ ඉහළ ශක්ති මට්ටමකට ගියපු ඉලෙක්ට්‍රෝන අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාට ළඟා වන තුරු ඉලෙක්ට්‍රෝන පරිවහන රාශියක් හරහා ගමන් කරනවා. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ නම් මේ ගියපු ඒවා අර ඉහළ මට්ටම ගියපුවා මේ විදිහට එහෙනම් අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඒ කියන්නේ පහළ මට්ටමකටම එනවා කියලා කියනවා. එතකොට බලන්න ඒ නිසා ක්ලෝරෝෆිල් A මොන වෙනවද? ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඔක්සිකරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය මොනවා වෙනවද පුතේ? ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් ඔක්සිහරණයට ලක් වෙනවා. ඕකයි කතාව. වන්න ඕක සුපිරියට ඔලුවට දාගන්න අය පටල ගන්න එපා. හරිද? හා. ඊළඟට අපි ඔහොමම යන්කෝ ප්‍රභා පද්ධති කියන එකට. හරිද? ප්‍රභා පද්ධති කියන එක. දැන් බලන්න මේ ප්‍රභා පද්ධති කියන්නේ මොකක්ද? මේකත් ඉතාම වැදගත්. ඔය ටික කතා කරලා ඉවර වෙලා අපි ප්‍රභා සංශ්ලේෂණයේ අනිකුත් කතන්දර ටිකට යමු. මොකද දැන් මේවා විවිධ ආකාරයෙන් ඕගොල්ලෝ ඔලුවට දාගෙන ඇති. හරිද? අපේ පුතේ භෞතික පන්ති වලට සහභාගී වන හෝ නොවන මේක දකින ඕනම දරුවෙක් මේක හරියට තේරුම් අරගෙන නැත්නම් පුතේ මම මේ බෝඩ් එකේ ඇඳපු සියලුම දේවල් මොනවා හරි නෝට් එක දාගෙන ඔයාගේ සම්පත් පොත ගාවම දාගන්න. ඒක මාර උදව්වක් වේවි ඔයාට තේරුම් අරන් පාඩම් කරගන්න. කට පාඩම් කරනවා වෙනුවට තේරුම් අරන් පාඩම් කරගන්න පට්ට විදිහට ඒක දායක වෙනවා. හරි? ඕකේ. ඊළඟට අපි යමු ප්‍රභා පද්ධතිය වලට. මොනවද ප්‍රභා පද්ධති? හරිද? ප්‍රභා පද්ධති. හරි. ප්‍රභා පද්ධති. පුතේ මේ ප්‍රභා පද්ධති වලට ෆොටෝ සිස්ටම් කියනවනේ. මොනවද කියන්නේ? ෆොටෝ සිස්ටම්. ඒ නිසා අපි කෙටි යෙදුමක් විදිහට PS කියලා දානවා. ඒ ෆොටෝ සිස්ටම් කියන එක තමයි PS කියලා අපි දාලා තියෙන්නේ. කොහොමද මේ ප්‍රභා පද්ධති තියෙන්නේ? ප්‍රභා පද්ධති තියෙන්නේ හරිත ලවවල ග්‍රාණ ඒ වගේ අපි කිය තෛල කොයිද තියෙනවා කියලා. ඒ තෛල කොයිද පටල මත. හරිද? එහෙනම් හිතන්නකො මේ විදිහට තියෙනවා කියලා තෛල කොයිදයක්. හරි. තෛල කොයිද පටල මත තියෙනවා. හරිද? තෛල කොයිද පටල මතයි තියෙන්නේ. එතකොට පුතේ එහෙනම් මේ විදිහට ඕගොල්ලෝ හිතන්න ඔය විදිහට එහෙනම් තෛල කොයිද තියෙනවා. ඔය තෛල කොයිද පටල මත තමයි මේ කියන මොනවද ප්‍රභා පද්ධති 1 සහ ප්‍රභා පද්ධති 2 කියන එක අපිට බලා ගන්න පුළුවන්. හරිද? ප්‍රභා පද්ධති 1 සහ ප්‍රභා පද්ධති 2. ඒ කියන්නේ මෙන්න මේවා මත මේවා තියෙනවා. හරි? එහෙනම් ඔන්න ඔතන තමයි මොනවද තියෙන්නේ? ඔය කියන ප්‍රභා පද්ධති තියෙන්නේ. පුතේ මේ ප්‍රභා පද්ධති කියන එක හැදිලා තියෙන්නේ හරිද? මේ ප්‍රභා පද්ධති කියන එක හැදිලා තියෙන්නේ මේ තෛල කොයිද පටල මත තියෙන මොනවද? ක්ලෝරොෆිල් අනිත් එක මොනවද පුතේ? කාබනික අණු සහ ප්‍රෝටීන වලින්. මොනවද මේ ප්‍රභා පද්ධතිය නම් හැදිලා තියෙන්නේ? අන්න ක්ලෝරොෆිල් වර්ණක තියෙනවා. හරිද? ක්ලෝරොෆිල් වර්ණක. හරිද? නැත්නම් ප්‍රභා සංශ්ලේෂී වර්ණක තියෙනවා. ඊළඟට අනිත් එක අනිකුත් කාබනික අණු. මොනවද තියෙන්නේ? කාබනික අණු තියෙනවා. ඒ මදිවට ප්‍රෝටීනක් තියෙනවා. ඔන්න ඕවගෙන් තමයි ඔක නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට හැදෙන ප්‍රභා පද්ධතියක් අපි ගත්තොත් එහෙම ප්‍රභා පද්ධතියක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා පුතේ. හරිද? ප්‍රභා පද්ධතියක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මොකක්ද? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. අනිත් එක තමයි ආලෝකඵල අවශෝෂක සංකීර්ණය. මොනවද දෙක? මෙන්න මෙතන තියෙනවා මොනවද පුතේ? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. මොකක්ද ඒ තියෙන්නේ? ප්‍රතික්‍රියා හරි මධ්‍යස්ථාන හරිද? මධ්‍යස්ථාන සංකීර්ණය. හරි? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. අනිත් එක තමයි ආලෝකඵල අවශෝෂක සංකීර්ණය. හරිද? ආලෝකඵල අවශෝෂක සංකීර්ණය. හරි? අවශෝෂක සංකීර්ණය. ඔන්න ඔය කියන දෙකෙන් තමයි ප්‍රභා පද්ධතියක් හැදෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ ආලෝකඵල අවශෝෂක සංකීර්ණය ගත්තොත් හරිද? ඒ ආලෝකඵල අවශෝෂක සංකීර්ණයේ මෙන්න මේවා තියෙනවා. ඒ තමයි ක්ලෝරොෆිල් A තියෙනවා, ක්ලෝරොෆිල් B තියෙනවා. තව මොනවද? කැරටිනොයිඩ් විදිහට සැන්තොෆිල් සහ කැරෝටිනුත් තියෙනවා. මොනවද තියෙන්නේ? සැන්තොෆිලුත් තියෙනවා. හරි? අනිත් එක මොනවද? කැරෝටිනුත් තියෙනවා.
ඔය කියන ඒවා මේක ඇතුලේ අන්තර්ගතයි. හැබැයි පුතේ මෙන්න මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය හරි විශේෂිතයි. එයාගේ තියෙන්නේ විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලක්. මොනවද තියෙන්නේ? විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලක් තියෙනවා. යුගලක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ තියෙනවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගයක්. එහෙනම් බලන්න මෙතන තියෙනවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝග. මම ඒක කෙටි ගැදුමක් විදියට ලිව්වා. හරි. එහෙනම් මොනවද ප්‍රභා පද්ධතියේ කොටස් දෙක? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයයි අනිත් එක මොකද්ද? ආලෝකඵල අවශෝෂක සංකීර්ණයයි. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය හැදලා තියෙන විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලක් සහ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගයකින්. ඊට පස්සේ ආලෝකඵල අවශෝෂක සංකීර්ණය හැදලා තියෙන ප්‍රභා සංශ්ලේෂී වර්ණක අණු වලින්. හරි. එතකොට පුතේ මෙන්න මේ ප්‍රභා පද්ධතිය මත තියෙන තෛලකොයිඩ පටල මත තියෙන ප්‍රභා පද්ධති වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ෆොටෝ සිස්ටම් 1 PS1. අනිත් එක ෆොටෝ සිස්ටම් 2 PS2. ඕවට PS1 වලට කියනවා P700 කියලා. PS2 වලට කියනවා P680 කියලා. එහෙම කියන්න හේතුවක් තියෙනවා. හිතන්නකො පුතේ මෙන්න මේ ක්ලෝරොෆිල් A අණුව හරිද? මේ විශේෂිත ක්ලෝරොෆිල් A අණුව එයා පුතා දෘශ්‍ය ආලෝකය අපි දන්නනේ ඇහැට පේන ආලෝකය කියලා. දෘශ්‍ය ආලෝකයේ නැනෝමීටර් 700 කියන තරංග ආයාමයෙන් හොඳින් අවශෝෂණය කරනවා නම් අපි එයාට කියනවා P700 කියලා. එහෙනම් බලන්න මෙයාගේ තියෙන්නේ නැනෝමීටර් 700 හොඳින් ගන්න පුළුවන් විශේෂිත ක්ලෝරොෆිල් එකක්. ඒ නිසා අපි ඒවට කියනවා මොනවද? P700. එහෙමත් නැත්නම් මෙයා තමයි අපි PS1 කියලා කියන්නේ. ෆොටෝ සිස්ටම් 1. ඔන්න එක ආකාරයක්. අනිත් ආකාරය තමයි එයාට පුළුවන් පුතේ දෘශ්‍ය ආලෝකයේ තියෙන නැනෝමීටර් 680 ආලෝකය හොඳට ගන්න. ඒ නිසා එයා මොකද කරන්නේ? 680ක් නැනෝමීටර් ආලෝකය හොඳට අවශෝෂණය කරනවා. ඒ විශේෂිත ක්ලෝරොෆිල් එක. ඒ නිසා එයාට අපි කියනවා P680 හේවත් මොකක්ද? අන්න ෆොටෝ සිස්ටම් 2 නැත්නම් PS2 කියලා. ඔන්න ඔය විදිහට තමයි එහෙනම් මොකක් වෙන්නේද? අන්න අර හරිත ලවයේ මත හරිත ලවයේ මොනවද? තෛලකොයිඩ පටල මත තියෙන ප්‍රභා පද්ධති වර්ග දෙක නම් කරන්නේ. හරිද? නම් කරන්නේ. ඒක හරි වැදගත් දෙයක් ඈ. ඕකේ. ඔයත් එක්කම ගන්න සම්පත් පොත හරියට තමන්ගේ නෝට් එකක් හරි. අපි ඔක් කියවලා බලමු. හරිද? මොකද මේ දේවල් හරියට තියෙනවද කියලා අපි ඔලුවට දා ගන්න ඕනේ. තේරුණාද? හරි. යම් මාත් එක්කම නෝට් එකට බලන්න ප්‍රභා පද්ධති. හරි? බලන්න. ක්ලෝරොෆිල් අණු අනිකුත් කාබනික අණු හා ප්‍රෝටීන හරිද? හරිත ලවයේ ඇති තෛලකොයිඩ පටල මත සංකීර්ණ වලට සංවිධානය වෙලා තියෙන ඒවා ප්‍රභා පද්ධති කියනවා. එහෙනම් තේරෙනව නේද? මේ තියෙන ප්‍රභා පද්ධති මොන වගේද? ක්ලෝරොෆිල් අණු, කාබනික අණු සහ ප්‍රෝටීන් වලින් මෙන්න මේ විදිහට එකතු වෙලා හැදිලා තියෙනවා. ඊළඟට බලන්නකො. ප්‍රභා පද්ධතියක ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයක් සහ ආලෝකඵල අවශෝෂක සංකීර්ණයක් තියෙනවලු. හරි. බලන්න ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයයි ආලෝකඵල අවශෝෂක සංකීර්ණයයි. මේ දෙක තියෙනවා. ඊළඟට බලන්න මොකක්ද කියන්නේ කියලා. ක්ලෝරොෆිල් A අණු යුගලක්. හරිද? A අණු කීයක්ද? යුගලක්. ඒක හරි වටන පොයින්ට් එකක්. හා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගයක් දරන සංවිධානයේ වූ ප්‍රෝටීන වලින් මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථානය හැදිලා තියෙනවා. නම් බලන්න විශේෂිත ක්ලෝරොෆිල් A අණු යුගලක් සහ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගයේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය හැදිලා තියෙනවා. ඊළඟට ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය තුළ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් ගත ආයත් කියලා තියෙනවා කියලා. ඊළඟට බලන්න පුතේ ආලෝකඵල ලබා ගන්නා සංකීර්ණයේ විවිධ ප්‍රභා සංශ්ලේෂී වර්ණක. මේක ඇතුළේ ප්‍රභා සංශ්ලේෂී වර්ණක මොනවද කියන්නේ? ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, සැන්තොෆිල්, කැරෝටින් කියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියනවා පුතේ තෛලකොයිඩ පටල මත වර්ග දෙකකට අයත් ප්‍රභා පද්ධති. ඒ කියන්නේ මෙයා මත ප්‍රභා පද්ධති කීයක් තියෙනවද? ආකාර දෙකයි ඈ. ඊළඟට ඇත. ඒවා නම් PS1 හරි PS1 ෆොටෝ සිස්ටම් 1. අනිත් එක PS2 ෆොටෝ සිස්ටම් 2 කියලා කියනවා. මේ බලන්න ප්‍රභා පද්ධති එකේ ඇති ක්ලෝරොෆිල් අණුව P700 ලෙස
හඳුන්වන අතර ඒ නැනෝමීටර් කීයද 700න් යුත් ආලෝකය හොඳට අවශෝෂණය කරනවා. ඊළඟට ප්‍රභා පද්ධති දෙක තී ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ ක්ලෝරොෆිල් A අණුව T680 කියනවා. ඒකට හේතුව එයා 680 නැනෝමීටර් තරංගායාමී මොනා කරන නිසාද? ඵලදායීව අවශෝෂණය කරන නිසා. දැන් ඔයාලා බලන්න මම මේකට ලොකු වෙලාවක් අරගෙන හරිය සරලව පැහැදිලි කරා. දරුවනේ කවුරු වුණත් ඔයාලා පුතේ මේවා හරිය පැහැදිලිව ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. ඒකල නෝට් එකට පැත්තකින් මොනා කරගන්න ඕනද? ඇටච් කරගන්න ඕනේ. ඇයි ඔයාලට මේක හරියට ඔළුවට දාගෙන තාර්කිකව පාඩම් කරොත් ඒ පාඩම ගොඩාක් කාලයක් තියෙයි. නැත්තම් ඔයාලට මාර ගේමක් දෙන්න වෙයි. මේක මතක තියාගන්න. හරි? ඕකේ. බලන්න එන අපි දැන් කරුණු මේ වෙනකොට කීයක්ද? දෙකක් කතා කරලා ඉවරයි. තාමත් ආලෝක ප්‍රතික්‍රියාවට ආවේ නැහැ. හරිද? බලන්න. හරිද තාලා? ඊළඟට අපි හරිද? බලන්න එහෙනම්. ඕකේ. ඊළඟට අපි ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව ගැන කතා කරන්න යමු. මොකක්ද ආලෝක ප්‍රතික්‍රියාව? එතකොට පුතේ ඕගොල්ලෝ දන්නවා ආලෝක ප්‍රතික්‍රියාවේ තියෙන ආකාර දෙකක්. එකක් තමයි මොකක්ද? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. අනිත් එක තමයි පුතේ මොකක්ද? චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය. එතකොට මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාදාමය හා සම්බන්ධව ඉතාමත්ම වැදගත් සාධක, ඒ කියන්නේ කාරණා දෙකක් තමයි මේක. අනිවාර්යෙන් මොකක්ද පුතේ? ඕගොල්ලන්ට එක්සෑම් එකට අනිවාර්යෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්නයක්. හරි? ආයෙ නිකන් මොනවද? MCQ points වලටත් වඩා රචනා ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉතාමත් වැදගත් කොටසක්. එහෙනම් බලන්න ආලෝක ප්‍රතික්‍රියාවේ අපි මුලින්ම රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය බලමු. මොන ගලණයද? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. හරිද? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. හරි? ඔන්න බලන්නකෝ. දැන් මේවා හදලා හරි ඕගොල්ලන්ගේ ෂෝට් නෝට් එකට දාගන්න බලන්න. හරිද? පුතේ මේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය ගත්තාම මේවා සිද්ධ වෙන්නේ අර අපි දැන් චුට්ටකට කලින් කතා කරපු මොනවද? තෛලකොයිඩ වල මොනවද තියෙන? තෛලකොයිඩ පටල මත තියෙන ප්‍රභා පද්ධතිය එක. එතකොට ඔන්න ඔය එහෙනම් තෛලකොයිඩ පටල මත මේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන ක්‍රියාදාමය සිද්ධ වෙනවා. පුතාලා මේ සඳහා ප්‍රභා පද්ධති දෙකම දායක වෙනවා. මොකක්ද දායක වෙන්නේ? ප්‍රභා පද්ධති දෙකම දායක වෙනවා. ඔන්න බලන්න මේක හොඳට ඔළුවට දාගන්න. මොකද මේ තරමට මේක වැදගත්. හරිද? බලන්න මේක අනුසාරයෙන් හොඳට දාගන්න පුළුවන්. මේ බලන්නකෝ. තෛලකොයිඩ පටල මත පුතේ ප්‍රභා පද්ධති 1 සහ 2 පිටක්දී ප්‍රභා පද්ධති දෙකට සාපේක්ෂව චූට්ටක්. හරි? ඒක තේන්නේ නැති තරම් හරිද? නොසලකිය හැකි තරම් ප්‍රමාණයක් චූට්ටක් උඩින් ප්‍රභා පද්ධති 1 පිටනවා කියලා කියනවා. එතකොට ඔන්න බලා ගන්න පේන අපි මෙතන ඉඳන් කතන්දරේ දාගෙන යනකො මොකද්ද මේ තියෙන කතාව කියලා. එහෙනම් බලන්න පුතේ මෙන්න තියනවා කියලා හිතන්න ඔයාලා PS2 මොකද්ද මේ තියෙන ප්‍රභා පද්ධති 2. හරිද? එයාගේ මොකද්ද තියෙන්නේ? ආලෝකඵල අවශෝෂක සංකීර්ණය තියෙනවා. අනිත් එක මොකද්ද? ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. මොනවද ආකාර දෙක? ආලෝකඵල අවශෝෂක සංකීර්ණය ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයයි. ඒ කියන්නේ මේක මොකද්ද පුතේ? අන්න බලන්න PS2 වෙනත් ආකාරයකට කිව්වොත් P680. ඔන්න කතාව. හරි. ඔය විදිහටම තෛලකොයිඩ පටල මත තියෙනවා. ඕන චූටි වේරියේෂන් එකක් ඇතුළේ ඉන්නම බලන්න එහෙනම් මේ විදිහට කවුද? PS1 කියන එක. හරිද? PS කවුද? 1. ඒ කියන්නේ ප්‍රභා පද්ධති එක ආකාරය. එයාගේ පුතේ මේ විදිහට ආලෝකඵල අවශෝෂක සංකීර්ණය තියෙනවා. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය තියෙනවා. මොකක්ද කියන්නේ? ආලෝකඵල අවශෝෂක සංකීර්ණය ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. ඒතකොට මේ තමයි කවුද? PS1. එහෙමත් නැත්නම් P700 කියන්නත් පුළුවන්. හරිද? එතකොට පුතේ දැන් ඕගොල්ලෝ දන්නවා මේ දෙකේම ওই PS1 PS2 කියන්නේ මේ තියෙන විශේෂිත ක්ලෝරොෆිල් A අණුව නිසානේ. මේ විශේෂිත ක්ලෝරොෆිල් A අණුව ගලක් මෙතන තියෙනවා විශේෂිත ක්ලෝරොෆිල් A අණුව ගලක්. දැන් මොකද්ද වෙන්නේ කියලා හොඳට බලන්න. උඩට තේරුම් ගන්න. හරිද? පුතාලා මෙන්න මේ ප්‍රභා පද්ධති දෙකේ හරිද? ආලෝකඵල අවශෝෂක සංකීර්ණයෙන් මොකද කරන්නේ? ආලෝකයේ තියෙන ශක්තිය නැත්නම් අපි අර කියමු මොනවද? ෆෝටෝන. හරිද? මොනවද පුතේ? ෆෝටෝන. එහෙමත් නැත්නම් ආලෝක ශක්තිය
මොනව කරනවද? මෙයා ගන්නවා. ඒ කියන්නේ මෙතන තියෙනවනේ ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B, සෙන්ට්‍රොෆිල්, කැරෝටින් වගේ වර්ණ කණු. එතකොට පුතේ එයා ගන්න ශක්තිය, ඒ කියන්නේ මධ්‍යස්ථාන සංකීර්ණය ගන්න ශක්තිය එයාලගේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ තියෙන විශේෂිත ක්ලෝරොෆිල් A අණුවට දෙනවා. කාටද දෙන්නේ? PS2 විශේෂිත ක්ලෝරොෆිල් A අණුවට දෙනවා. එහෙම දුන්නාම ඒ විශේෂිත ක්ලෝරොෆිල් A අණුව පහළ ශක්ති මට්ටමක ඉඳන් ඉහළ ශක්ති මට්ටමකට එනවා. එහෙම නම් මොකද වෙන්නේ පුතේ? ස්ථායි අඩු ශක්ති මට්ටමේ ඉඳලා අස්ථායි ඉහළ ශක්ති මට්ටමකට ගියපුවාම එයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඔක්සිකරණය වෙනවා. එහෙනම් මොකක් වෙනවද? එයා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා ඔක්සිකරණය වෙනවා. අන්න දැන් මම මේ ඇතුලේ තියෙන උඩට ගන්නම්. හරිද? එතකොට පුතේ ඒ පිට කරන ඉලෙක්ට්‍රෝනය කවුද? ඒ පිට කරන අධිශක්ති ඉලෙක්ට්‍රෝනය කවුරු විසින් ගන්නවද? ඔන්න ඔය මේක ඇතුළෙම තියෙන ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය දෙන කවුද? ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගය මගින් ගන්නවා. හරි? ඒ ඉලෙක්ට්‍රෝනය කවුද එහෙනම් ගන්නෙ? මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයෙම තියෙන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගයෙන් ගන්නවා. දැන් මොකද්ද වෙන්නේ? මේ විශේෂිත ක්ලෝරොෆිල් A එක ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා දැන් මෙයා මොනවා වෙනවද? ධන ලෙස ආරෝපණය වෙනවා. නේද? ඔක්සිකරණයට ලක් වෙනවනේ. එහෙනම් දැන් මෙතන මොකක්ද තියෙන්නේ? අන්න පුතේ P700 මොනවද? ධන ලෙස මොනවා වෙලාද? ඔක්සිකරණයට ලක් වෙලා. මොනවා වෙලාද? ධන ලෙස ඔක්සිකරණයට ලක් වෙලා. ඔන්න බලන්න එතන වෙලා තියෙන දේ. පුතේ ඔයිට සමගාමීව ඒ කියන්නේ ඕක වෙනවත් එක්කම මෙන්න මේ PS ටික PS එකට නැත්තම් ප්‍රභා පද්ධති එකටත් ඔය ටිකම වෙනවා. ඒ කියන්නේ එයාගේ තියෙන ආලෝකඵල අවශෝෂක සංකීර්ණයෙන් මෙන්න මේ ආලෝක ශක්තිය මොනවා කරනවද? අන්න ෆෝටෝන විදිහට එයා මොනවා කරගන්නවද? ලබා ගන්නවා. ඒ විදිහට ලබාගෙන නිකන් ඉන්නේ නෑ. මේ ආලෝකඵල අවශෝෂක සංකීර්ණයේ තියෙන වර්ණ කණු වලින් මේක ගන්නේ. ඒ වර්ණ කණු වලින් ගත්ත ශක්තිය එයාගේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ තියෙන විශේෂිත ක්ලෝරොෆිල් එකකට. ඒ කියන්නේ PS1 එකට දෙනවා. එහෙනම් මෙයත් අර විදිහටම එයාලගේ ශක්තිය එයාලගේ ක්ලෝරොෆිල් A අණුවට දෙනවා. දැන් මොකද වෙන්නේ? පහළ ශක්ති මට්ටම හිටපු ක්ලෝරොෆිල් A අණුව ඉහළ ශක්ති මට්ටමක් තියෙන අස්ථායි තත්ත්වයටපත් වෙලා එයාගේ මොකක්ද පුතේ? අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක් මේ විදිහටම පිට කරනවා. කවුද පිට කරන්නේ? අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඒ අධිශක්ති ඉලෙක්ට්‍රෝනය මොකද වෙන්නේ? මෙන්න මේකේ තියෙන ඒ කියන්නේ PS1 ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ තියෙන කවුරු මගින්ද? ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගය මගින් ලබා ගන්නවා. හරි? එහෙනම් එතන තියෙන එක්කනත් ලබා ගන්නවා. දැන් මොකද වෙන්නේ? මෙතන මොකද වෙන්නේ? එහෙනම් මෙයා මෙතන මොකක්ද වෙන්නේ? P700 නෙමෙයි පුතේ. මොකද්ද? P680 නේ. P680 ධන විදිහටම මෙහෙම තියෙන්නේ. එතකොට මෙතන මොකද වෙන්නේ? අන්න P700 ධන විදිහට P700 ධන විදිහට මෙයා ආරෝපණය වෙනවා. ඒ කියන්නේ ඔක්සිකරණයට ලක් වෙනවා. දැන් ඔයාලට පැහැදිලිව තියෙන්නේ. එතකොට දැන් ওই කතාව පැහැදිලි නම් ඔයාලට තේරෙන්න ඕන පුතා මෙන්න මේ PS2 දැන් ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණ ඉලෙක්ට්‍රෝන හිතයක් තියෙනවා. ඒ වගේම PS1 ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණ ඉලෙක්ට්‍රෝනයක් හිතයක් තියෙනවා. දැන් දෙන්නටම ඉලෙක්ට්‍රෝන හිතයි. ඔන්න ඔය වෙලාවේදී මෙන්න මේ PS1 ඉලෙක්ට්‍රෝන හිතේ පුරවන්න PS2 ලද්දා වූ අධිශක්ති ඉලෙක්ට්‍රෝනය එනවා. ඒ කියන්නේ මෙන්න මෙයාගෙන් ගත්ත ඉලෙක්ට්‍රෝනය ඉහළ ශක්ති මට්ටමක ඉඳලා මේ පහළ ශක්ති මට්ටමට එනවා. හරිද? කොහේද දෙන්නේ? හොඳට මතක තියාගන්න. ඉහළ ශක්ති මට්ටමකින් ඉඳන් පහළ මට්ටමකට. ඔකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් කියලා. ඔන්න ඔය විදිහට ඉහළ ශක්ති මට්ටමකින් ඉඳන් පහළ ශක්ති මට්ටමකට එනකොට එතනදී මොකද වෙන්නේ පුතේ? ශක්තිය අන්න බලන්න ඇඩිනෝසින් ඩයිෆොස්ෆේට් ෆොස්ෆේට් එක්ක එකතු වෙලා මොනවද? ATP හදනවා. අන්න බලන්නකෝ ATP හදනවා. සාමාන්‍යයෙන් අපි ATP හදන ක්‍රියාවලියට කියන්නේ ෆොස්ෆොරයිලීකරණය කියලා. හැබැයි පුතාලා මෙතනදී ආලෝක ශක්තිය උපයෝගී කරගෙන තමයි මොනවා කරන්නේද? එයා ATP හදන්නේ. ඒ නිසා මෙන්න මේ පියවරට අපි කියනවා මොකක් කියලාද?
ප්‍රභා පොස්පොරයිලීකරණය කියලා. මොකද්ද? ප්‍රභා පොස්පොරයිලීකරණය කියලා කියනවා. රයිලීකරණය. හරි. ඔන්න කතන්දරේ. එහෙනම් තේරුණාද? PS2 අධිශක්ති ඉලෙක්ට්‍රෝනය PS1 ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ පුරවන්න ඉහළ මට්ටමකින් නම් පහළ මට්ටමකට වාහක ශ්‍රේණියක් ඔස්සේ එනකොට පිටවන ශක්තියෙන් ATP හදනවා. ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රභා පොස්පොරයිලීකරණය කියලා. හරි තේරෙන්න ඕනේ. සුපිරියට තේරෙන්න ඕනේ. හරි. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන හිගිය දැන් හරි. හරිද? මෙතන ඉලෙක්ට්‍රෝන හිගිය මොකද වෙන්නේ? හරි. එතකොට මෙතන P700 ධන තිබ්බ එක දැන් ෂේප්. හරි ඌ නියුට්‍රලයිස් වෙනවා. හැබැයි දැන් මුල් ඒ කියන්නේ PS2 තාම මෙතන ඉලෙක්ට්‍රෝන හිගිය මොකද වෙලා තියෙන්නේ? පිළිලා නැහැ. එතන හිගිය පිළිලා නැහැ. එහෙනම් දැන් අපි එතන හිගිය පුරව ගන්න ඕනේ. ඕක තමයි ඊළඟ ගැටලුව. හරි. ඉස්සර නම් ඒ කියන්නේ මේ සිලබස් එකේ පරණ කාලේ නම් අපි කිව්වේ ජලයේ ප්‍රභා විච්ඡේදනය කියලා. ඒ කියන්නේ ආලෝකය උපයෝගී කරගෙන ජලාණු කැඩෙනවා. හැබැයි පුතේ මතක තියාගන්න දැන් තියෙන එන්සයිම් විච්ඡේදනය. ඒ කියන්නේ එන්සයිම් භාවිතා කරලා තමයි පුතේ ජලාණු කැඩෙන්නේ. එහෙනම් මෙන්න මෙතනදී මතක තියාගන්න දෙකක් H2O කියන එක හතරක් H+ ධන හතරක් ඉලෙක්ට්‍රෝන ධන O2 බවට කැඩෙනවා. හරි අන්න කේස් එක. එතකොට මේක මොනවා ආධාරයෙන්ද වෙන්නේ? අපි ඔළුවේ තියාගන්න ඕනේ එන්සයිම ආධාරයෙන් තමයි ඔය කතන්දරේ වෙන්නේ. එහෙනම් එන්සයිම් ජල විච්ඡේදනය. දැන් බලන්න පුතේ. මෙතනදී ලැබෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වලින් පුළුවන් PS2 ඉලෙක්ට්‍රෝන හිගිය පුරවන්න. හරි දැන් එතකොට ඒකත් හරි. ඊට පස්සේ බලන්න මතකද ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු පෙරයක් විදිහට ඔක්සිජන් හැදෙනව නේද? කොහෙන්ද නම් ඔක්සිජන් හැදෙන්නේ? මෙන්න මේ ජලය එන්සයිම් ආධාරයෙන් විච්ඡේදනය වෙන්නේ නේද? එහෙනම් බලන්න පුතේ මෙන්න මෙතනදී අතුරු ඵලයක් විදිහට මොනවද? ඔක්සිජන් පිට වෙලා තියෙනවා. හරි අතුරු ඵලයක් විදිහට. හරි. දැන් ඔය කතන්දරේ හරි. ඊළඟට හරිද? ඊළඟට වෙන්නේ මොකක්ද? මෙන්න මෙතනක් දැන් තියෙනවනේ ඒ කියන්නේ PS1 ගත්ත අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක. අන්න එයා ආධාර කරගෙන මේගොල්ලෝ හදනවා මොනවද? NADP+ කියන එක. මොනවද ගන්න? NADP+. හරි. මට කියන්න NAD+ එහෙම ලියන්න එපා. ඉස්සසනය P එනවා. P+. එයා මොකද කරන්නේ පුතේ? මෙන්න මේ ජලයේ එන්සයිමීය විච්ඡේදනයෙන් ගත්ත H+ ටික ගන්නවා. හරි. අරගෙන එයා මොනව කරනවද? මේ H+ එක එකතු වෙලා මොනව හදනවද? අන්න පුතේ මෙයාගෙන් හැදෙනවා NADPH කියන එක. මොනව හැදෙනවද? NADPH. හරි. එතකොට මේ ප්‍රතික්‍රියාවත් උත්ප්‍රේරණය කරන්නේ එන්සයිම් එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? NADP+ රිඩක්ටේස් කියන එක. මොනවද මේ එන්සයිම් එක? ඒක මතක තියාගන්න. මොකද්ද පුතේ? NADP+ රිඩක්ටේස්. හරි රිඩක්ටේස් කියන එන්සයිම් එක. හරිද? රිඩක්ටේස්. ඕකේ. එහෙනම් ඒක හැදෙනවා. එහෙනම් බලන්නකෝ. දැන් මට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ හරිද? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී එහෙනම් මොනවද හැදෙන්නේ? එකක්. හරිද? එකක් NADPH අනිත් එක අතුරු ප්‍රතිඵලයක් විදිහට ඔක්සිජන් අනිත් එක ATP. එහෙනම් මතක තියාගන්න රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී මොනවද වෙන්නේ? තුනක් හැදෙනවා. එකක් තමයි දරුවෝ NADPH අනිත් එක තමයි O2 අනිත් එක තමයි ATP. හරි? ATP. එහෙනම් ඕක තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේ කතාව. හරිද? එතකොට රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේ ඇත්තටම අරමුණ වෙන්නේ මොකද්ද දන්නවද? මේකට පස්සේ තියෙන කැල්වින් චක්‍රය. නැත්නම් අදුරු ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න ඕන NADPH සහ ATP හදාගන්න එක. මොකද ඒ දෙක ප්‍රයෝජනයට අරගෙන තමයි කැල්වින් චක්‍රයේදී මොනව හදන්න පුළුවන්ද? ආහාර හදන්න පුළුවන්. හරි? අපි ඒක කතා කරමු. ඊට කලින් දැන් මේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය ගොඩක් අපේ උන් දැක්කා හිතාගෙන මෙහෙමයි මේ විදිහට එහෙනම් ආලෝකය එනවා මෙතනින් යනවා මෙහෙම එනවා මෙතනින් යනවා ඔහොම කියලා නෑ ඔය දෙක ප්‍රභා පද්ධති දෙකේම වෙන්නේ එකට සමගාමීව හරිද එකට සමගාමී ඒ කියන්නේ කොහොමද මේ බලන්න PS දෙකටයි PS එකටයි මේ විදිහට එකට ආලෝකය වැටෙනවා එතකොට මොකද වෙන්නේ ඒ වගේ ආලෝක ඵල අවශෝෂක තන්ති වලින් ගන්නවා
ඒකල ඒ දෙකෙන් ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයට දෙනවා. දෙකම මොකද වෙන්නේ? ධන ලෙස ආරෝපණය වෙන ඉලෙක්ට්‍රෝන පිට කරලා ඔක්සිකරණය වෙලා ඒ හිත පුරවන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා. ඒ කියන්නේ මේ දෙකම එකට සමගාමීව මොනවද? තෛලකොයිඩ පටල මත සිද්ධ වෙනවා. ඔය තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. හරිද? ඔය එකම තියෙනවා චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය. ඊට කලින් අපි මේකේ තියෙන සම්පත් පොතේ පොයින්ට්ස් ටික ඔලුවට දාගමු. හරිද? ඕකේ. ගන්න පුතේ ඔයගොල්ලන්ව පොත තියෙනවනේ. හරිද? ගන්න. කම්මැලි නැතුව අරන් බලන්න. බලන්න එහෙනම් ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝකය මත රඳාපදින ප්‍රතික්‍රියාව නැත්නම් ආලෝක ප්‍රතික්‍රියාව ඒක මුලින්ම කියන්නේ රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය. හරි? මොකද්ද කියන්නේ? බලන්න පුතා. ප්‍රභා සංශ්ලේෂී වර්ණක මගින් ඒ කියන්නේ මේ වගේ ආලෝකය අවශෝෂණය කළ පසු ඒ කියන්නේ ආලෝකය අරගෙන හරිත ලවවල තියෙන තෛල කොරිඩ පටල මත ගිලිලා තියෙන කවුද පුතේ? PS1යි PS2යි උද්දීපනය වෙලා මොනවද හදන්නේ? ATP හා NADPH සංශ්ලේෂණය කරනවා. හරිද? බලන්න. තෛල කොරිඩ තුළ ඇති ප්‍රභා පද්ධති හා වෙනත් අණුක සංඝටක මගින්. හරිද? ඉලෙක්ට්‍රෝන කොහොමද පුතේ බලන්න. එක දිශාවකට ගලාගෙන යන්නේ. එහෙනම් එක දිශාවකට ගලාගෙන යාම මොනවා වෙනවද? ගැලීම මෙව ශක්ති පරිණාමයේදී ප්‍රධාන වශයෙන් වෙනවා. මේ ක්‍රියාවලිය අපි කියනවා එක දිශාවකට ගලාගෙන යන නිසා මොකක්ද? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ. ඔන්න බලන්න වෙනදේ. මම පුතේ මේක මේ පියවර මතක තියාගෙන ඉන්නේ PS දෙකෙන් පටන් ගන්න. ඒ කියන්නේ මෙතනින් පටන් අරගෙන ඔන්න ඔය පිළිවෙලට යන්න එක තැනක් අල්ලගත්තා. නැත්තම් මේක දැක්කම මොකද වැඩි පැටලෙනවා. ඒ නිසා ස්ටාර්ට් එක ගන්න මෙන්න මෙතන. හරි. එතන ඉඳන් මම කතා කරපු අනුපිළිවෙලක් තියෙනවනේ. ඒ ටික ඔළුවට දාගන්න. එතකොට හරි. හරි. ඕකේ. බලන්න එන ආලෝකයේ ෆෝටෝන වර්ණක මත ගැටීම නිසා හරිද මොනවද ෆෝටෝන කියලා තියෙනවා වර්ණක මත ගැටීම නිසා ප්‍රභා පද්ධති දෙකේ ඒ කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙනවා හරි එහෙනම් එම ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති දෙකේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගය ඒ කියන්නේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගයෙන් ගන්නවා කියලා කියනවා ප්‍රතිග්‍රහණය කරනවා ඊළඟට මොකද වෙන්නේ එන්සයිම් උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක් මගින් දැන් මුගේ ඉලෙක්ට්‍රෝන අයින් වෙනානේ එහෙනම් එන්සයිම් උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක් මගින් මෙන්න මේ ජලය විච්ඡේදනය වෙනවා ඒකෙදි ප්‍රතිඵලයක් විදිහට මොනවද ඔක්සිජන් උත් හැදෙනවා ඉලෙක්ට්‍රෝනක් හැදෙනවා H+ උත් හැදෙනවා ඒකෙදි නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මේවා ප්‍රභා පද්ධති දෙකේ ඒ කියන්නේ P680 ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ ඒක උදාසීන කරන්න P680 ධන ලෙස ආරෝපණය වෙලා තියෙන එක උදාසීන කරන්න යොදා ගන්නවා කියලා කියනවා හරි ඊළඟට ෆෝටෝන ලෙස හරිද ෆෝටෝන දැන් මේ ෆෝටෝන කියන එක ෆෝටෝන කියලා තියෙනවානේ يعني ෆෝටෝන හරි ෆෝටෝන ශක්ති ෆෝටෝන හරිද ෆෝටෝන හරි ෆෝටෝන අවුලක් නැහැ ප්‍රෝටෝන නෙමෙයි ෆෝටෝන හරි ශක්ති පැකට් එතකොට එහෙනම් බලන්නකෝ දැන් මොකක්ද වෙන්නේ ඔතනදී කියනවා ෆෝටෝන ලෙස වර්ණක මත ගැටෙන ආලෝක කිරණ නිසා ඒ කියන්නේ මෙතන ප්‍රභා පද්ධති එකෙත් මෙන්න මෙයා ධන විදිහට ආරෝපණය වෙනවා කියලා කියනවා. ඒකල එයාගේ ඉලෙක්ට්‍රෝනය අධිශක්ති මට්ටමකට යනවලු. ඊට පස්සේ බලන්න උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති එකෙහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙන් ගන්නවා. ඒ කියන්නේ මෙතනින් යන ඉලෙක්ට්‍රෝනය මෙයාගේ ඉන්න ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙන් ගන්නවා. හරි. ප්‍රභා පද්ධති දෙකේ ඒ කියන්නේ මෙතනදී උද්දීපනය වෙලා ගියපු බලන්න නිදහස් වූ ඉලෙක්ට්‍රෝනය ප්‍රභා පද්ධති දෙකේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ සිට ඒ කියන්නේ මෙතන ඉඳලා මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ප්‍රභා පද්ධති එකේ ඉලෙක්ට්‍රෝන විජය පුරවන්න එනවා කියලා කියනවා. ඒකල P700 ධන උදාසීන කරනවා. හරි. ඒ විදිහට ඉහළ ශක්ති මට්ටමක ඉඳලා පහළ ශක්ති මට්ටමකට එනකොට නිදහස් වන ශක්තියෙන් මොනවද හැදෙන්නේ? ATP හැදෙනවා. මේ ක්‍රියාවලිය ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය කියලා කියනවා. හරි. ඊළඟට බලන්න. ප්‍රභා පද්ධති එකෙහි උද්දීපනයට ලක් වෙලා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක සංයෝගය මගින් ගත්ත ඉලෙක්ට්‍රෝන වෙනත් ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් කරා ගිහිල්ලා NADP+ ඔක්සිහරණය කරනවා. බලන්න එහෙනම් ඒ කියන්නේ මෙතනින් එන H වලින් මේ NADP+ ඔක්සිහරණය කරලා NADPH සාදනවා. මේ NADP+ ඔක්සිහරණය ක්‍රියාවලියට NAD+ රිඩක්ටේස් එන්සයිම් දායක වෙනවා කියලා කියනවා. හරි. ඕක තමයි කතන්දරය. එහෙනම් ඒකේ අවසානයේ ATP සමනවද?
NADPH හදනවා. ඕක තමයි මොකද්ද පුතේ? රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ. දැන් අපි ශනිකව යම් චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ මොකක්ද කියලා බලන්න. බලන්න චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය. හරිද? මතක් කරලා බලන්න. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයට මොනවද ඕනේ කියලා. හරිද? චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා ඔළුවට දාගන්න. හරිද? ඔන්න බලන්න වෙන වැඩේ ඈ. චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී වෙන වැඩේ. දැන් ඔය චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන කතන්දරේට හරිද? චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන කතන්දරේට සම්පූර්ණයෙන් දායක වෙන්නේ ප්‍රභා පද්ධති එක විතරයි. හරි? PS එක විතරමයි දායක වෙන්නේ. අනිත් ඒවා මේකට අදාළ වෙන්නේ නැහැ. හරිද? අනිත් ඒවා මේකට මොනවද වෙන්නේ? අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ PS දෙක දායක වෙන්නේ නැහැ. හරි? එහෙනම් ශාකවල මෙන්න මේම සීන් එකක් වෙනවා. ඒ තමයි මෙන්න මේ PS එකේ හරිද? PS එකේ ඒ කියන්නේ P700 කියන එකනේ. එයා මොකද කරන්නේ? දැන් මෙන්න මෙයාගෙන් පිටවන අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක් තියෙනවනේ. ඒ කියන්නේ මෙයාගේ තියෙනවනේ අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක්. ඔය ඉලෙක්ට්‍රෝනය හරියට ගියා නම් දැන් එතකොට මෙයා P700 ධන විදියට මොනවා වෙනවද? ආරෝපණයක් වෙනවනේ. දැන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය හරි විදියට ගියා නම් යන්නේ NADP+ හදලා NADPH හදන්නනේ. හැබැයි මේ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී හරිද? චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී මෙයා ඒ විදිහට NADP+ හදලා NADPH හදන්න දායක වෙන්නේ නැහැ. එයා කරන්නේ නැවත වාහක ශ්‍රේණියක් ඔස්සේ මොනවා කරන එකද? මෙන්න මෙතනදී මොනවා වෙන එකද? ආපහු ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් ඔස්සේ ඇවිල්ලා PS එකේම ඉලෙක්ට්‍රෝන හිගේ පුරවනවා. හරිද? PS එකේම ඉලෙක්ට්‍රෝන හිගේ පුරවනවා. ඒ හින්දා නැවත මෙන්න මේ ATP සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඒ කියන්නේ ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වෙනවා. හරිද? ප්‍රභා ෆොස්ෆොරයිලීකරණය වෙනවා. ඒ කියන්නේ ATP නම් හැදෙනවා. මොනවා වෙනවද? ATP නැවත හැදෙනවා. හැබැයි පුතේ මෙතනදී ප්‍රභා ඒ කියන්නේ ජල විච්ඡේදනයක් නැහැ. හරිද? ජල විච්ඡේදනය නැහැ. හරි? ජල විච්ඡේදනය නැහැ. ඒ නිසා මතක තියාගන්න මේකෙදි ඔක්සිජන් හැදෙන්නේ නැහැ. ඊට අමතරව මොකද්ද පුතේ දැන් මෙතනදී කියලා අර NADP+ හැදිලා මේ ජල විච්ඡේදනයෙන් වෙන එච්චලින් NADPH නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ NADPH උත් නැහැ. සරලව මතක තියාගන්න. NADPH උත් නැහැ කියන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී ග්ලූකෝස් වගේ ඒ කියන්නේ රේඛීය එක වෙලා ඊළඟට යන්නේ කැල්වින් චක්‍රයටනේ. කැල්වින් චක්‍රයේදී ග්ලූකෝස් වගේ ආහාර හැදෙනවනේ. හැබැයි දැන් මෙතනින් කැල්වින් චක්‍රය පවත්වා ගන්න බැරි නිසා ග්ලූකෝස් වගේ ආහාර හැදීමක් මෙන්න මේ ක්‍රියාවලියේදී අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. එහෙනම් ශාකය කරන්නේ PS එක දාගෙන නැවත එයාගේ ශක්තිය සපුරා ගැනීම ශාකයට නැවත ATP හදන එක විතරමයි. ඒ නිසා මේ ක්‍රියාවලියේදී ලැබෙන එකම ප්‍රතිඵලය ATP විතරයි. O2වත් NADPH වත් නැහැ. ඒ කියන්නේ වක්‍රව ගත්තොත් ඒ වගේ ආහාර සංශ්ලේෂණය වෙන්නේ නැහැ. හරි? ඒක හරි වැදගත්. බලන්න එනම් මම පුතාලා චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය මොනවද කියන්නේ කියලා. බලන්න. මේ ප්‍රභා පද්ධති එකෙහිදී සිදුවේ. මේක විතරයි. හරි? මෙහිදී ප්‍රභා උද්දීපනයට ලක් වූ ඉලෙක්ට්‍රෝන වෙනත් චක්‍රීය ඉලෙක්ට්‍රෝන පතයක් කරා ගිහිල්ලා ATP හැදෙනවා. NADPH O2 නිදහස් වීමක්වත් නැහැ කියලා කියනවා. බලන්න හරිද? දැන් ඕගොල්ලන්ට ඇත්තටම ක්ලාස් එකේදී කියලා දෙද්දි මේක හොඳට තේරෙන්න පුළුවන් ඈ. හැබැයි පස්සේ ආයේ මේක අමතක වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ නැවත බලලා මේක තේරුම් ගන්න. මේ විදිහට මුළු බයොලොජි සිලබස් එකේම තියෙන රචනා ප්‍රශ්නවලදී ඉතාමත් වැදගත් වෙන ඕගොල්ලන්ට නැවත මතක් කරගන්න ඕන විෂය කරුණු වලින් අපි ඉස්සරහට හම්බෙමු. ඒකල කොහොම හරි මේක හොඳම තැනකට ගෙනියමු කියලා මම කියනවා. හරිද? මේවා අනිවාර්යෙන් පුතේ පාඩම් කරද්දී දාන්න. එහෙනම් අපි තවත් මාතෘකාවක් එක්ක අනිත් දවසේ හම්බෙමු. ඕකේ.